ඔයත් කැමතිද මෙන්න මෙහෙම වැල්යු එකක් දානකොට ඔටෝමැටිකලි බෝඩර්ස් හැදෙන විදිහට Excel එකේ හදාගන්න. ෆස්ට් අපි data එක highlight කරගන්න ඕනේ. මම පොඩ වැඩිපුරත් highlight කරගන්නම් හේතුව අනාගතයේදී මොන හරි data එකක් ආවොත් එතනත් borders එන්න ඕනේ. form එක යටතේ conditional formatting එක click කරලා new rule කියන එක click කරන්න. මේ new rule එකේ user formula to determine which cell to format කියන මේ option එක select කරලා මෙතන equal එකක් ගහලා අපි first data එක select කරගමු. select කරගෙන මට දැන් check කරන්න ඕනේ මෙතන මොන හරි data තියෙනවද කියලා. ඒකට මට use කරන්න පුළුවන් not equal to empty කියන එක. සමාන නැද්ද කියලා තමයි මේකෙන් check කරන්නේ. empty. ඒ කියන්නේ මේක empty නැද්ද කියලා check කරන්නේ. right? මෙතන පොඩි issue එකක් තියෙනවා. අපි අපේ row එක lock කරලා තියෙන්නේ. අපිට පල්ලයට ගිහිල්ලා check කරන්න ඕනේ මේකේ මොන හරි values තියෙනවද කියලා. ඒ නිසා මම මේ row එක lock කරලා තියෙන dollar sign එක අයින් කරගන්න. දැන් මම check කරන්නේ මේකේ මොනවා හරි value එකක් තියෙනවද කියලා. හරි? එහෙම තිබුණා නම් මොනවද කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. මම format එක click කරන්නම්. මෙතන අපි borders කියන එක select කරලා outline කියන එක select කරගන්න ඕනේ. select කරලා okay දෙන්න තියෙන්නේ. මේකත් okay කරන්න. දැන් බලන්න borders තිබුණේ නැහැ. දැන් borders හැදලා තියෙන්නේ. මම මෙතන ගිහිල්ලා 11 කියලා දාගන්නම්. මෙතන 12 කියලා දාගන්නම්. 13. so මේ column එකේ මොන හරි value එකක් දානකොට මේ border එක automatically හැදෙනවා.